හායි යාළුවනේ. ඉතින් කොහොමද සයිවර් කඩේ රසටම ගෙදරදිම උඳු වඩේ හදාගන්නේ කොහොමද කියලා ඉතින් බලමුද? ඉතින් මම මේකට ගත්තේ උඳු වැට කෝප්පයයි. ඒක මං වාජනයකට දාලා වතුර ටිකක් එකතු කරගෙන පැය 3-4ක් පැගෙන්න තියාගන්න ඕනේ යාළුවනේ. ඉතින් රැයක් පැඟුණු උඳු වැට ටික ඔන්න ඔය විදිහට පෙරාගෙන ඒ ටික බෙන්ඩර් එකට දාගෙන හොඳට බෙන්ඩ් කරගන්න ඕනේ. වතුර චූට්ටක් එකතු කරගන්න. වතුර ගොඩක් එකතු කරගන්න එපා. ඉතින් මෙහෙම බෙන්ඩර් කරගත්තාම උකු පේස්ට් එකක් එනවා යාළුවනේ. ඉතින් මේ ටික අපි වෙනම භාජනයකට දාලා ඒකටම පාන් පිටි ටිකකුත් එකතු කරගන්න ඕනේ. පාන් පිටි නැති වුණත් කමක් නැහැ. ඒකට අපි පොඩියට කපාගත්ත ලුණු, පොඩියට කපාගත්ත අම්මිරිස්, ඒකලා කරපිංචා කොළ පිටින් දාගන්න නැතුව මේ විදිහට කපාගෙන එකතු කරගන්න. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගන්න. කෑලි මිරිස් ටිකකුත් මම දාගත්තා යාළුවනේ. ඉතින් ඔය ඔක්කොම දාලා මේක හොඳට මික්ස් කරගන්න. අඩු වෙලාවකින් ඉතින් අපිට මේ වගේ රස කෑමක් ගෙදර තේ බොන වෙලාවට එහෙම හදාගන්න පුළුවන්. අපි ඉතින් කඩේ උඳු වඩේ ගන්න ගියොත් අපිට පාන් පිටි වඩේනේ තියෙන්නේ. ඉතින් ඒවා මේ තරම් රසත් නෑ. ඒ නිසා මෙහෙම හදන එක තමා හොඳ. ඊට පස්සේ ඔන්න තාච්චියක් ටිපේ තියාගෙන අපි පොල් තෙල් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් ටික එකතු කරගෙන ඒක රත් වෙන්න ඇරලා අපි අර හදාගත්ත පේස්ට් එකෙන් බෝල ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපේ අතේ වතුර ටිකක් ගා ගන්න ඕනේ. එතකොට අල්ල මැද තියලා අර වඩේක වගේ චුට්ටක් තුනී කරගෙන ඒක මැදින් රවුම හදාගෙන ඔන්න ඔහම තෙල් එකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ටික බැදගද්දී අඩු ගින්දරේ බැද ගන්න ඕනේ. ගින්දර වැඩි කරලා බැදගත්තොත් ටක් ගාලා වටේ විතරක් රන්වන් පාට වෙලා මැද අමු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට වඩේ ටික බැද ගන්නයි දැන් තියෙන්නේ. ඔයාලගේ තාච්චි ඉතින් ඉඩ තියෙන විදිහට දාගන්න යාළුවනේ. ඔන්න ඉතින් අපේ වඩේ ටික දැන් හරි. මං උඳු වැට කෝප්පයකින් තමයි ඉතින් මේ හදාගත්තේ යාළුවනේ. ඉතින් ලොකුවට වඩේ ටික හැදුවෙත් නැහැ. සාමාන්‍යයෙන් පොඩි ගානට තමයි හැදුවේ. මේ පිටි ප්‍රමාණයෙන් මට වඩේ 20ක් විතර බෙද ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. ලොකු අමාරුවක් නෑ. ඉතින් හරිම ක්‍රිස්පියට රසට තිබුණා යාළුවනේ. ඉතින් කඩෙන් පාන් පිටි වඩේ කන වෙලාවේ මේ වගේ උඳු වැට ටිකකින් රසටම උඳු වඩේ ටික හදාගත්තා නම් හොඳයි යාළුවනේ. හවස තේ එකක් එක්ක කිරි එකක් එක්ක හරිම රසයි. ඔන්න ඉතින් වඩේ ටිකත් බෙදගෙන ඉවර වෙලා මම මේකටම හදාගත්තා ලුණු මිරිසක්. ඉතින් ලුණු මිරිස එක්කත් මේක හරිම රසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමා ඔය ටිකත් හැදුනේ. ඉතින් අපිව subscribe කරලා නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න. අපේ වීඩියෝ ඉතින් දිගටම බලන්න. ඔන්න ඉතින් මම උඳු වඩේ ටිකත් හදාගෙන රසම රස කිරි කෝප්පෙකුත් හදාගත්තා. ඉතින් යාළුවනේ මේ වගේ රසම රස කෑමක් ඒ වගේම අපේ රස මතකයක් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.